ඔන්න අදත් ලස්සන රොමන්ස් ත්‍රිලර් ෆිල්ම් එකක් අරගෙන මම ආවා. මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. එක තරුණ ගෑනු ළමයෙක් ඉන්නවා. මෙයාගේ කල වයස හරි නිසා අම්මයි තාත්තයි මේ සුන්දරිය කියන ගෑනු ළමයව කසාද බඳලා දෙන්න හිතාගෙන ඉන්නේ. සුන්දරියලා ගොඩාක් දුප්පත් අය. ඉතින් ඒක නිසාම මෙයාලට ගොඩක් ආර්ථික ප්‍රශ්නත් තියෙනවා. ඔන්න මේ අතරේ සොෆ්ට්වෙයාර් ඩෙවලොපර් කෙනෙක් වෙන ප්‍රභූ කියන පිරිමි ළමයා මේ සුන්දරිය ජීවත් වෙන ගමට එනවා එයාගේ යාළුවෙක්ගේ වෙඩින් එකකට. ඉතින් සුන්දරීව දැකපු වෙලාවේ ඉඳන් ප්‍රභූගේ හිත තියෙන්නේ මේ සුන්දරිය ගාව. ඉතින් කොහොම හරි මේ දෙන්නගේ කසාදේ ජයටම සිද්ධ වෙනවා. ඉතින් ඊළඟට ගමක හැදුණු රූම සරාගේ පෙනුමක් තියෙන මේ සුන්දරීවත් අරගෙන ප්‍රභූ යනවා එයාගේ ෆ්ලැට් එකට. ඉතින් නගරය නුපුරුදු සුන්දරී මෙහි හැමදේම එයාට අලුත්. ඒ වගේම තමයි දකින හැම පිරිමි කෙනාම සුන්දරියගේ මේ සරාගේ රෝසපුවට වහ වැටෙනවා. ඔන්න ඔතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. පටන් ගත්ත විනාඩියේ ඉඳන් අන්තිම තප්පරය දක්වාම ත්‍රිල් එකේ වගේම සංවේදීව බලන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2021 රිලීස් වුණ සුන්දරිය කියන ටැමිල් මූවි එක. ඉතින් මම අද ඔයාලට මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාවම කියනවා. ඉතින් එහෙමනම් අපි බලමු කවුද මේ සුන්දරිය කියන්නේ. ගමක හැදුණු සුන්දරී හදිසියෙම විවාහ වෙන්නේ කාත් එක්කද? සුන්දරීව කසාද බඳින මේ කොල්ලා මොන වගේ කෙනෙක්ද? ගමෙන් නගරයට එන සුන්දරීගේ ජීවිත ඉරණම මොන විදිහට විසඳෙයිද? ඉතින් මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයාගෙන අපි යන් අද වීඩියෝ එකට. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්නනවා කාර් එකක එන තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක් ගමක ලස්සනට සරසලා තියෙන ගෙයක් ළඟින් බහිනවා. ඔන්න එතකොටම මෙතනට එන ගෑනු ළමයෙක් මේ කට්ටියන්ව ඇතුළට එක්කරගෙන යනවා. ඉතින් මේ ගෑනු ළමයා එයාගේ කසාදෙට එයාගේ ඔෆිස් එකෙන් ආපු යාළුවෝ ටික තමයි මේ විදිහට එක්කරගෙන යන්නේ. ඉතින් මෙතන ඉන්න ටිකක් දඟකාර කොල්ලෙක් සිගරට් එකක් බොන්න හිතාගෙන මේ ගෙදර ටෙරස් එකට යනවා. සින්දුවකුත් දාගෙන සිගරට් එක බෙබී ඉන්නකොට මෙයාගේ කටේ තියෙන සිගරට් එක එක පාරටම බිමට වැටෙනවා. ඈතින් රෙදි වනවන ඉන්න සුරංගනාවියක් වගේ කෙල්ලෙක්ව දැකලා. ඉතින් ඊළඟ මොහොතේම මේ කොල්ලා මෙයාලා මේ ආපු ගෙදර ගෑනු ළමයා සුෂීවත් ඇදගෙන අර කෙල්ලව දැකපු ගෙදරට යනවා. ඉතින් මේ ගෙදර ඉන්න අංකල්ට වෙඩින් එකට ආරාධනා කරන්න ආවේ කියලා සුෂී කියද්දි කෝල් එකක් ගන්න සිග්නල් නැහැ කියලා ටෙරස් එකට යන්නද කියලා අර බෝයි අහනවා. හැබැයි ඉතින් මෙයා හොයපු දේව දූතිකාව ටෙරස් එකේ පේන්න නැති නිසා ආයෙම පහළට එන මේ පිරිමි ළමයා අර අංකල්ට කියනවා ටෙරස් එකේ රෙදි ටිකක් බිමට වැටිලා තිබ්බා කියලා. ඉතින් මේ වයසක මිනිස්සයා එතකොට දුවේ සුන්දරී කියලා කතා කරනවා. ඔන්න ඊළඟට නමටම ගැලපෙන සුන්දර රූසපුවක් තියෙන සුන්දරී කියන අර ගෑනු ළමයා මෙතනට එනවා. ඉතින් මේ වෙලාවේ ඉඳන් ප්‍රභූ කියන අර පිරිමි ළමයාගේ හිත තියෙන්නේ මේ සුන්දරී ගාව විතරමයි. ඔන්න ඉතින් ඊළඟට මේ පිරිමි ළමයා එයාගේ යාළුවන්ට කියනවා එයා සුන්දරීව කසාද බඳින්න කැමතියි කියලා. ඉතින් මේ ප්‍රභූ කියන්නේ ලක්ෂයක විතර පඩියක් ගන්න සොෆ්ට්වෙයාර් ඩෙවලොපර් කෙනෙක්. ඒත් මේ ප්‍රභූට කාත් කවුරුවත් නැහැ. ඒක නිසාම සුෂීගේ තාත්තලා ගිහින් සුන්දරීගේ තාත්තට යෝජනා කරනවා සුන්දරීව කසාද බඳින්න ප්‍රභූ කැමතියි කියලා. ප්‍රභූට කාත් කවුරුවත් නැති වුණත් සුන්දරීගේ තාත්තලා ප්‍රභූ ගොඩක් හොඳ කෙනෙක් වගේ දැනන නිසා එයාට කැමති වෙනවා. ඉතින් සුන්දරීගේ අම්මත් මේ කසාදෙට කැමැත්ත දෙනවා. ඔන්න ඊළඟට සුෂීගේ වගේම ප්‍රභූගේ කසාදේ එකම දවසේ ජයටම සිද්ධ වෙනවා. ඉතින් අලුත බැඳපු මේ සුන්දරී ප්‍රභූත් එක්ක නගරයට එන්නේ ප්‍රභූගේ ෆ්ලැට් එකේ ජීවත් වෙන්න. ප්‍රභූට මෙච්චර ලොකු ගයක් තියෙනවද කියලා සුන්දරී ගොඩක් පුදුම වෙනවා. ඔන්න ඊළඟට මේ දෙන්නගේ හනිමුන් නයිට් එකත් උදා වෙනවා. හැබැයි ඉතින් සුන්දරී ගොඩක් බයෙන් වගේ ඉන්න නිසා ප්‍රභූ සුන්දරීව මේ ගෙදරට පුරුදු වෙනකන් එක දවසක් ඉවසීමෙන් ඉන්න හිතා ගන්නවා. ඔන්න ඊළඟ දවසේ උදේ ප්‍රභූ ඔෆිස් යන්න ලෑස්ති වෙලා පල්ලෙහාට එනකොට සුන්දරීව නම් පේන්නේ නැහැ. ප්‍රභූ හැම තැනම සුන්දරීව හොයනවා. ඉතින් ඔන්න එතකොට සුන්දරී බැල්කනි එකේ බිම ඉඳගෙන අඬ ඉන්නවා. සුන්දරීට මේ කොන්ක්‍රීට් වනාන්තරයට පුරුදු වෙන්න ටිකක් කල් යයි වගේ. ඉතින් එයා ගමක හැදුන නිසා මේ ජීවත් වෙන එක එයාට හරි අමාරුයි. එයා ගොඩක් බය වෙලා. ඉතින් ඒක නිසා තමයි සුන්දරී මේ අඬ ඉන්නේ. ඉතින් ප්‍රභූ සුන්දරීව එයාගේ අසල්වැසියෙක් වෙන නීටලාගේ ගෙදරට ඇරලවනවා. එයා හවස් වෙලා එනකන් එහෙට වෙලා ඉන්න කියලා. ඉතින් සුන්දරීව නීටා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඊළඟට සුන්දරීට වාඩි වෙන්න කියලා නීටා යනවා බොන්න මොනවා හරි ගේන්න. ඔන්න එතකොටම පඩිපෙළ වැහගෙන පහළට එන මිනිස්සෙක් නීටා කවුද මේ කියලා අහනවා. නීටා කියනවා මේ ප්‍රභූගේ වයිෆ් සුන්දරී කියලා. ඉතින් මේ පිරිමි කෙනා සුන්දරී දිහා කෑදර බැල්මක් දාලා කියනවා සුන්දරී ඔයා හරිම ලස්සනයි කියලා. ඉතින් ඔන්න ඊළඟට නීටා එයාගේ වැඩ ටික ඉවර කරලා සුන්දරීවත් එක්කරගෙන සුන්දරීගේ ගෙදරට එනවා. ඉතින් සුන්දරීගේ ගෙදරට එන නීටා කෝපි බොන ගමන් සුන්දරීගෙන් අහනවා කොහොමද
කොහොමද ඊයේ රෑ කියලා. ඉතින් ඔන්න මෙතනදී නීට දැනගන්නවා සුන්දරී තවම එයාගේ ෆස්ට් නයිට් එක ගත කරලා නැහැ කියලා. ඉතින් නීට සුන්දරීට කියනවා ඒක බය නිසා මිස් කරගත්තොත් ඔයාට කවදාවත් හස්බන්ඩ්ගේ හරිම විදිහ අඳුනගන්න බැරි වෙනවා කියලා. ඉතින් ඔන්න ඊළඟට අපිට පෙන්නනවා ප්‍රභූ වැඩ ඇරිලා ගෙදර එනවා. ඉතින් වෙනදට වඩා ටිකක් සතුටින් ඉන්න සුන්දරී hina වෙලා ප්‍රභූව පිළිගන්නවා. ප්‍රභූට කියනවා නාගෙන එන්න මං කෝපි එකක් හදලා දෙන්නම් කියලා. ඉතින් ප්‍රභූටත් ගොඩාක් සතුටුයි සුන්දරී ටිකෙන් ටික මෙහෙට පුරුදු වෙන එකට. ඔන්න ඉතින් සුන්දරී ප්‍රභූට රස කෝපි එකක් අරගෙන එනවා. මේකේ සුවඳට ප්‍රභූගේ හිත ඉපිලෙනවා. හැබැයි ප්‍රභූ කෝපි එක බොන්න හදනකොටම කවුතෝ ගෙදර බෙල් එක ගහනවා. මේ ඇවිත් ඉන්නේ ප්‍රභූගෙන් ගේම් CD ඉල්ලගෙන යන රිතිෂ් කියන කොල්ලා. මෙයා ප්‍රභූලගේ ෆ්ලැට් එකේම ඉන්න කෙනෙක්. ප්‍රභූ CD එකක් අරන් එනකන් රිතිෂ් බලාගෙන ඉන්නේ සුන්දරියගේ සුන්දර රූසපුව. පේන විදිහට නම් මේ කොල්ලත් හරිම පහත් විදිහට ගැහණු අය ගැන හිතන කෙනෙක්. සුන්දරී ඉන්නේ ගොඩාක් බයින්. ඒ වගේම තමයි මේ අනවශ්‍ය අවධානය ගැන ලොකු පිළිකුලකින් තමයි සුන්දරී ඉන්නේ. සුන්දරී ගමක හැදුණු ගැණු ළමෙක් වුණත් ගොඩාක් සංවර හොඳ කෙල්ලෙක්. ඉතින් එයා පුදුම විදිහට බයයි තවත් පිරිමි කෙනෙක් එයාගේ දිහා අනවශ්‍ය විදිහට බලනවට. කොහොම වුණත් CD එක ඉල්ලගත්තු මේ රිතිෂ් ප්‍රභූලගේ ගෙදරින් යන්නේ සුන්දරීගේ සුන්දර ශරීරය හිතේ අලවගෙන. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා ප්‍රභූ සුන්දරීත් එක්ක ටීවී එක බලන්න යන්නේ. හැබැයි ඉතින් ටීවී එක ඔන් කරපු ගමන් ඒකේ ප්ලේ වෙන ෆිල්ම් එක දකින ප්‍රභූ පැනලා ගිහින් ටීවී එක බිත්තියෙන්ම ඔෆ් කරනවා. ඉතින් ඊළඟට සමාව ඉල්ලන ස්වරයෙන් ප්‍රභූ කියනවා තනියම ඉන්නකොට ඉතින් වැස්ස වෙලාවට විතරක් වගේ මේ වගේ ලස්සන ෆිල්ම් එකක් නිතරම බැලුවා කියලා. ඉතින් මේ වෙලාවේ ප්‍රභූ දිහා ආදරණීය සරාගේ බැල්මක් හෙළන සුන්දරී ප්‍රභූට කියනවා අදින් පස්සේ ඕව ඕනේ නෑ කියලා. ඉතින් ටික වෙලාවකින් තමයි මේ කිව්ව දේ හරියටම ප්‍රභූට තේරෙන්නේ. ඉතින් ඊළඟට ප්‍රභූ කෙල්ලවත් උස්සගෙන කාමරයට දුවනවා. ඔන්න ඊළඟට ප්‍රභූට මෙච්චර කාලයක් මිස් වෙච්ච එයාගේ ලස්සනම රාත්‍රිය ලැබෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ ගොඩාක් ලස්සන දවස් ටිකක් ගත කරනවා. ඉතින් ඔන්න ඊළඟට ප්‍රභූට ඔෆිස් එකෙන් බෙස්ට් එම්ප්ලොයර් අවෝඩ් එක හම්බ වෙනවා. එයා ගොඩාක් හොඳට වැඩ කරපු නිසා. ඉතින් ප්‍රභූගේ යාළුවෝ ටික මේකට ප්‍රභූගෙන් පාටි එකක් ඉල්ලනවා. අරහෙ මෙහෙ පාටි දාන්නේ මොකටද කියලා හිතන ප්‍රභූ කට්ටියටම ගෙදරටම එන්න කියනවා පාටි එකට. ඔන්න ඉතින් මේ පාටි එකට ප්‍රභූගේ බොස් එහෙමත් එනවා. ඉතින් ඊළඟට කට්ටියම බොන්න පටන් ගන්නවා. ඔන්න මෙතනදී හොඳටම බීලා ඉන්න ප්‍රභූගේ බොස් සුන්දරීව දැකලා කියනවා ඔයාගේ වයිෆ්ට තියෙන්නේ පිස්සු හැදෙන සරාගේ ලුක් එකක් කියලා. ඉතින් මේ කතාවට ප්‍රභූට හොඳටම තරහ යනවා. ඉතින් මේ පාටි එක එන් වෙලා ප්‍රභූගේ බොස් ගෙදරින් යන්නේ ප්‍රභූත් එක්ක ටිකක් අමනාපෙන්. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා ඔෆිස් වල ගෙදර එන ප්‍රභූ හැසිරෙන්නේ ගොඩාක් කේන්තියෙන්. ප්‍රභූට එයාගේ ජොබ් එක නැති වෙලා බොස් එයාව අස් කරලා කොහොම වුණත් වෙන ජොබ් එකක් හොයාගන්නවා කියලා ප්‍රභූ හිත හදා ගන්නවා. ඔන්න ඊළඟ දවසේ උදේම ප්‍රභූ යනවා ජොබ් එකක් හොයාගන්න. ඔන්න මේ අතරේ සුන්දරී අනීතගේ ගෙදර යනවා කෑම ගෙනාපු පාචනයක් දීලා එන්න. මෙතනදී අනීතගේ හස්බන්ඩ් සුන්දරීව බඩා ගන්නවා. සුන්දරී හොඳටම බය වෙලා යන්න හදද්දී මේ මිනිස්සයා කියනවා වැරදිලා වයිෆ් කියලා හිතුවේ කියලා. ඒත් මේ මිනිස්සයා මෙහෙම කරන්නේ හිතාමතාමයි. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා කිසිම ජොබ් එකක් හොයාගන්න බැරි වුණ ප්‍රභූ කේන්තියෙන් ගෙදර ඇවිත් සුන්දරීත් එක්ක රණ්ඩු කරනවා. සුන්දරීව කසාද බැඳලා මාසෙන් තමන් පාරට වැටුණා කියලා. ප්‍රභූ සුන්දරීට කම්මුලටත් ගහනවා. ඉතින් සුන්දරී එයාගේ තාත්තට මේ උන දේවල් කිව්වහම තාත්තා සුන්දරීට කියනවා හොඳ කපුවෙක්ව බලලා එයාගේ කේන්දරේ බලව ගන්න කියලා. ඔන්න ඊළඟට සුන්දරී මේ කෙට්ටුව තියෙන තැනක් හොයාගෙන යනවා. ඉතින් මේ කපුවා සුන්දරීගේ හොරස්කෝප් එක බලලා කියන්නේ මහා මූසල කතාවක්. මේ මිනිස්සයා සුන්දරීට කියනවා සුන්දරී ගියාත්ම කරපු පවක් නිසා එයාට මේ ආත්මේ ඒකට දඬුවම් විඳින්න වෙනවා කියලා. ඉතින් මේකෙන් ගැලවෙන්න නම් හස්බන්ඩ්ගේ සමීපතම කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගෙන දඬුවම් විඳින්න ඕනේ කියලා හරි අමුතු කතාවක් තමයි මේ කපුවා කියන්නේ. සුන්දරී මෙතනින් එන්නේ හරිම වේදනාවෙන්. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා ප්‍රභූගේ ගෙදර තියෙන වටින කියන හැමදේම විකුණ හිත හදාගන්න කියලා ප්‍රභූ අරක්කු බොන්න පටන් අරන්. ඉතින් ඊළඟට ප්‍රභූට රස්සාවකුත් නැති නිසා මේකෙන් ගැලවෙන්න වෙන කරන්න දෙයක් නැති තැන සුන්දරී හිතනවා අර කපු මහත්තයා කිව්වා වගේම කවුරු හරි ප්‍රභූගේ ළඟම හිතවතෙක් එක්ක අනියම් සම්බන්ධයක් ගොඩනගා ගත්තොත් මේ වැඩේ හරියයි කියලා. ඉතින් ඊළඟට කොට ගවුමකුත් ඇඳගෙන පාර පැත්තට එනවා. ඉතින් රිතිෂ් කියන කොල්ලව හම්බ වෙන්න හිතාගෙන සුන්දරී මේ යන්නේ කොහොම හරි එයාගේ හස්බන්ඩ්ව මේ තියෙන කරදර වලින් බේරගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඒත් සුන්දරිය අඬාගෙන ආපහු එන්නේ එයාට ඒ වගේ දෙයකට කොහොමදවත් හිත හදාගන්න බැරි නිසා. ඔන්න මේ අතරේ අපිට පෙන්නනවා ප්‍රභූ ආයෙමත් එයාගේ බොස්ව ගෙදරට එක්ක ඇවිත් හොඳටම බොන්න දීලා කියනවා එදා වුණ දෙයට සෝරි සර් ජොබ් එක ආයෙම හදලා දෙන්න කියලා. ඉතින් ඒක කරමු කියලා ප්‍රභූගේ බොස් අත හොද ගන්න ඕනේ කියලා කියනවා.
ඉතින් ප්‍රභූ බොස්ට කිචන් එකේ සිංක් එක පෙන්නලා එයා වොෂ්රූම් එකට ගිහින් එන්නම් කියලා යනවා. බොස් කිචන් එකට ආව ගමන් හොඳටම බය වෙන සුන්දරී ප්‍රභූට කතා කරනවා. ඉතින් ඊළඟට ප්‍රභූ මෙතනට ඇවිත් සුන්දරීට බනිනවා හැම වෙලෙම පොඩි එකෙක් වගේ පුංචි දෙයටත් බය වෙනවා කියලා. ප්‍රභූගේ මේ හැසිරීම ගැන සුන්දරී ඉන්නේ ඇත්තටම ගොඩාක් වේදනාවෙන්. ඔන්න ඊළඟට ගෙදරට බඩු මොකුත් නැති නිසා සුන්දරී යනවා මාකට් එකට බඩු ටිකක් ගන්න. ඉතින් මෙතනදී සුන්දරීට රිතේෂ් මුණ ගැහෙනවා. රිතේෂ් මෙතනදී සුන්දරීට මූණටම කියනවා මං ඔයාගෙන සෑහෙන්න හිතනවා කියලා. ඉතින් ඊළඟට රිතේෂ් එක්කම ගෙදර එන සුන්දරිය දරුණු තීරණයක් ගන්නවා. ඒ රිතේෂ්ගේ කැමැත්තට ඉඩ දෙන්න. ඔන්න ඊළඟ දවසේ සුන්දරී රිතේෂ්ගේ බයික් එකට නැගලා රිතේෂ් එක්ක පිටත් වෙලා යනවා. රිතේෂ් සුන්දරීව එක තැනකට එක්කරගෙන එනවා. ඉතින් මේකෙන් පස්සෙවත් ප්‍රභූගේ කරදර ඉවර වෙයි කියලා හිතන සුන්දරිය රිතේෂ්ගේ ආශාවන් ඉෂ්ට කරගන්න රිතේෂ්ට ඉඩ දෙන්න හිතාගෙන තමයි මෙතනට එයා එන්නේ. ඒත් සුන්දරී ඉන්නේ ගොඩක් බයෙන්. ඉතින් ඊළඟට සුන්දරීව පොළඹවා ගන්න හිතාගෙන රිතේෂ් සුන්දරීට ෆෝන් වීඩියෝ එකක් පෙන්නනවා. මේක තමයි අලුත්ම ලීක් එක කියලා. මේක දකින සුන්දරීගේ ඇස් උඩ යනවා. මේ වීඩියෝ එකේ ඉන්නේ අර වෙන මිනිස්සෙක් එක්ක සම්බන්ධයක් හදාගත්තොත් ඔක්කොම හරියයි කියලා කියපු කපුවා. ඉතින් ඊළඟට රිතේෂ්ගේ කම්මලට ගහන සුන්දරී කෙලින්ම එන්නේ අර කපුවගේ දේවාලෙට. පොල්ලක් අරගෙන කපුවට හොඳටම ගහන සුන්දරී මේ මිනිහගෙන් අහනවා අම්මා තාත්තා නැතුව සැමියා ළඟට ඇවිත් මේ පෞල් ජීවිතේ කොහොම හරි ආරක්ෂා කරගෙන ගැට ගහගෙන ඉස්සරහට යන්න හදන අපි වගේ අහිංසක ගෑනුන්ව රවට්ටලා මේ වගේ ජරා වැඩ කරන්නේ මොන හිතකින්ද කියලා. ඉතින් ඊළඟට සුන්දරී වේදනාවෙන් ගෙදර එනවා. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ හරිම අවාසනාවන්ත දෙයක්. ප්‍රභූ මේ ෆ්ලැට් එකෙන් පහළට පැනලා සුයිසයිඩ් කරගෙන. ඉතින් මෙතනදී අනීටා පොලිසියට සාක්ෂි දෙනවා ප්‍රභූට රස්සාව නැති නිසා එයාගේ වයිෆ් සුන්දරීත් එක්කත් ගොඩක් රණ්ඩු කරලා සුයිසයිඩ් කරගන්නවා කියලා කියා හිටියේ කියලා. ඉතින් ඒක නිසා එයා මෙහෙම දෙයක් කරගන්න ඇති කියලා අනීටා පොලිසියට කට උත්තරයක් දෙනවා. ඉතින් මෙතනදී පොලිසිය තීරණය කරනවා ප්‍රභූගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අවශ්‍ය වුණොත් විතරක් සුන්දරීව ආයෙ ගෙන්ව ගන්න. ඒ වෙනකන් මේ කාලය ඇතුළත සුන්දරීගේ ආරක්ෂාව ගැන හිතලා සුන්දරීව ගමට යවන්න කටයුතු ලෑස්ති කරන්න කියලා පොලිසිය අනීටට උපදෙස් දෙනවා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා සුන්දරී හරිම කලකිරීමෙන් වගේම වේදනාවෙන් එයාගේ ගමට එනවා. සුන්දරීගේ අම්මයි තාත්තයි වෙච්ච දේවල් අහලා සුන්දරීට කියනවා මීට වඩා ප්‍රභූව බලාගන්න ඔයාට තිබුණා නේද කියලා. ඉතින් මෙතනදී සුන්දරී කියනවා ප්‍රභූ සුයිසයිඩ් කරගත්තේ නැහැ අම්මේ. මම එයාව මැරුවා කියලා. ඉතින් මේ කතාව ඇහුවාම සුන්දරීගේ අම්මයි තාත්තයි පුදුම වෙනවා. තමන්ගේ අහිංසක දුව කොහොමද මේ වගේ දෙයක් කළේ කියලා. ඉතින් එදා ඇත්තටම වෙලා තියෙන්නේ අර කපුවට පහර දීලා සුන්දරිය ගෙදරට එන්න හදනකොට මේ කපු මහත්තයා කියනවා මට මේ වගේ දෙයක් කරන්න කිව්වේ ඔයාගේ හස්බන්ඩ්. ඔයාගේ හස්බන්ඩ් තමයි මට සල්ලි දීලා කිව්වේ ඔයාගේ කේන්දරේ බලව ගන්න ඔයා අනිවාර්යෙන් මෙතනට එන බව දන්න නිසා මෙහෙම දෙයක් කිව්වොත් ඔයා අනිවාර්යෙන් මේ දේ කරයි කියලා. ඉතින් මේ කතාව ගෙදර ගියපු සුන්දරිය ප්‍රභූට කිව්වහම ප්‍රභූ ඊළඟට තමයි සුන්දරීට එයාගේ ප්ලෑන් එකේ නින්දිතම තුච්චම කොටස හෙලි කරන්නේ. ඉතින් එදා ප්‍රභූගේ බොස් ගෙදර ආවහම ප්‍රභූ බොස්ව කුස්සියට යවන්නේ අර කේන්දරේ තියෙන විදිහට සුන්දරී බොස්ට කැමති වෙයි කියලා හිතලා. නමුත් එතනදී සුන්දරී ප්‍රභූ කියලා කතා කරලා මේ ප්ලෑන් එක අවුල් කළා කියන ප්‍රභූ ඊළඟට සුන්දරීට කියනවා අද හවසට බොස් එනවා. කොහොම හරි තමුසේ ඒකට කැමති වෙන්න ඕනි. මම මේ $1,200,000ක් මාසෙට පඩිය දෙන්න කියලා තමයි බොස්ව කැමති කරවගත්තේ. තමුසේ ප්ලෑන් එක අවුල් කරොත් මං තමුන්ව මරනවා. කොහොමටත් කාත් කවුරුත් නැති මට සල්ලි විතරයි වැදගත් කියලා ප්‍රභූ යකෙක් වගේ සුන්දරී ඉස්සරහා ගුගුරනවා. ඉතින් මෙහෙම කියලා ප්‍රභූ සිගරට් එකක් පත්තු කරගන්න බැල්කනීකට යනවා. ඊළඟට ටිකක් වෙලා කල්පනා කරන සුන්දරී ප්‍රභූ ඉන්න තැනට එනවා. පණ වගේ රැක ගන්න හදන සැමියා තමාව බිලිතෙන්න හදනවා නම් ඒ වගේ කෙනෙක් එක්ක මොකටද ජීවත් වෙන්න කියලා හිතන සුන්දරී ප්‍රභූව මෙතනින් පල්ලෙහාට තල්ලු කරනවා. ඉතින් මේ කතාව අහගෙන හිටපු සුන්දරීගේ අම්මා කියනවා පොලිසියට කියන්න තිබුණනේ කියලා. සුන්දරී නම් කියන්නේ මෙහෙම අයට දඬුවම් දෙන්න පොලිසියවත් වෙන කවුරුවත් මොකටද කියලා. ඉතින් අන්තිමට සුන්දරීගේ තාත්තා අහනවා මෙච්චර දේවල් වෙලා දුවේ උඹ ජීවත් වෙලා මොකටද කියලා. මෙතනදී සුන්දරී කියනවා තාත්තේ මං කොහොම හරි ජීවත් වෙන්න ඕනි. ඒ මගේ දරුවා වෙනුවෙන් කියලා. ඒ කියන්නේ සුන්දරීට මේ වෙනකොට ප්‍රභූගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඉතින් ඔන්න ඔතනින් 2023 රිලීස් වුණ සුන්දරී කියන මේ සුපිරිම මූවි එක අවසන් වෙනවා. ඉතින් පිරිමි කෙනෙක්ට ලැබෙන අග්‍රගණ්‍ය සම්පත් වලින් එකක් තමයි සුරූපී ගුණගරුක බිරිඳක්. ඉතින් එහෙම කෙනෙක් ලැබුණාම මොන තත්වයක් උදා වුණත් තමන්ගේ පවුල රැකගන්න තරම් පිරිමි අයට ශක්තියක් තියෙන්න ඕනේ. ඉතින් මේ ෆිල්ම් එක ගැනත් ඔයාගේ අදහස අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.